සුබ දවසක් ඔයාලා හැම දිනාට. අද අපි රසම රස කොමඩු ජූස් එකක් හදමුද? ඔයාලා තවමත් අපිව subscribe කරලා නැත්නම් ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා අපිව subscribe කරලා ඊළඟින් තියෙන bell icon එක click කරලා අපිත් එක්ක හැමදාම එකතු වෙලා ඉන්න කියලා. මුලින්ම කොමඩු ගෙඩිය කපලා පොත්ත ඉවත් කරගන්න. ඉවත් කරගත්ත කොමඩු ගෙඩියෙන් කැට ආකාරයට කපා ගන්න. කපාගත්ත කොමඩු ටික අධිශීතකරණයේ දාලා හොඳට සීතල කරගන්න. එතකොට කොමඩු ජූස් එක හොඳ සීතලට අයිස් කැට දාන්නේ නැතුවම ගන්න පුළුවන්. සීත කරගත්ත කොමඩු ටික බෙන්ඩ කප් එකට දාගන්න. අවශ්‍ය නම් සීනි ටිකක් එකතු කරගන්න. රස කොමඩු ගෙඩියක් නම් සීනි එකතු කරගන්න ඕන වෙන්නේ නැහැ. ඒකට ලුණු ටිකකුත් එකතු කරලා ඒ වගේම දෙහි ටිකක් නැත්තම් නාරං නැත්තම් දොඩම් ගෙඩියක විෂ උනත් එකතු කරගන්න පුළුවන්. දැන් මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්න. කරගත්ත ජූස් එක මේ රස්නේ දවස්වලට මාරම සුවයක් ගෙන දෙයි. ඔයාලා හදලා බලන්නකෝ. රස කොහොමද කියලා අපටත් කියන්න අමතක කරන්න එපා. ඔයාලා තවම අපිව subscribe කරේ නැත්නම් subscribe කරලා bell icon එකත් click කරලා අපේ Facebook වීඩියෝටත් එකතු වෙන්න කියලා ඔයාලට ආදරයෙන් මතක් කරනවා. නැවතත් රසවත් කෑමකින් හමු වන තුරු ඔයාලා හැම දිනාටම රසබර සතියක්.